ඕල් කොයින්ස් 15කට අදාළව විශේෂ අප්ඩේට් එකක් ගේනවා කියලා මම ඔයාලට ගෲප් එකේ මැසේජ් එකක් දැම්මා. ඉතින් අද දවසේ මම විශේෂයෙන්ම මේ වීඩියෝ එකේදී මේ ඕල් කොයින්ස් 15 ගැන කතා කරනවා. ඇයි මේ ඕල් කොයින්ස් 15 වැදගත් වෙන්නේත් කියලා මම අද දවසේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. රයිට්. ඒකට යන්න කලින් අපි ඕවරෝල් මාකට් එක දිහා බැලුවොත් ඔයගොල්ලෝ දැක්කා මාකට් එක මේ සතියේ ලොකු ගේන් එකක් ගත්ත සමහර ඕල් කොයින්ස් සමහර ඒවා යම් යම් මට්ටම් වලින් අප් වෙලා තියෙනවා. කොහොම වුණත් මම ඔයාලට කලින් වීඩියෝ එකේ කතා කරා වගේ ඕල් කොයින්ස් ගොඩක් ඕවර්සෝල්ඩ් වෙලා තිබුණේ. ඉතින් මෙතනින් මාකට් එක ලොකු ගේන් එකකට යන ලොකු ඉඩ කඩක් තියෙනවා කියලා. කොහොම වුණත් ඒකේ ස්ටාර්ට් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඕල් කොයින්ස් පම්ප් වෙන්න පටන් අරන් තියෙනවා. රයිට්. මේකත් එක්ක ටෝටල් මාකට් එක දිහා බැලුවොත් ෆී ඇන්ඩ් ග්‍රීඩ් ඉන්ඩෙක්ස් එක 42 වෙලා තියෙනවා. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේ කිව්වා ඕල් කොයින්ස් අප් වෙනකොට නැත්නම් ක්‍රිප්ටෝ මාකට් එක අප් වෙනකොට මේ ෆී ඇන්ඩ් ග්‍රීඩ් ඉන්ඩෙක්ස් එක ග්‍රීඩ් එක පැත්තට යනවා කියලා. ඉතින් මම කලින් වීඩියෝ එක කරනකොට 28 තිබුණේ දැන් 42 වෙලා තියෙනවා. රයිට්. කොමුණ අවස්ථාවක මම කිව්වා වගේ ෆී එකේ ඉඳලා ග්‍රීඩ් එක පැත්තට මාකට් එක ෂිප් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි හැමසෙම මාකට් එකේ වෙන්නේ. ඒකත් එක්ක ඕල් කොයින්ස් සීසන් ඉන්ඩෙක්ස් එක 28ට අප් වෙලා තියෙනවා. කොහොම වුණත් ක්‍රිප්ටෝ කරන්සිස් වල පර්ෆෝමන්ස් එක ගත්තොත් එතීරියම් බිට්කොයින් කියන කොයින් දෙක 105ක් 6ක් වගේ අප් වෙලා තියෙනවා. ඊට සාපේක්ෂව XRP 10ක් විතර අප් වෙලා තියෙනවා. එතකොට හයිපර් ලික්විඩ් ලොකු ගේන් එකක් ගත්තා 32ක් විතර. ඊට අමතරව බිට්කොයින් කෑෂ් එක 17ක් විතර අප් වෙලා තියෙනවා. HBAR එක 18ක් අප් වෙලා තියෙනවා. ලයිට්කොයින් එක LTC 10ක් විතර අප් වෙලා තියෙනවා. කොහොම වුණත් අපිට බලා ගන්න පුළුවන් හැම ඕල් කොයින් එකක්ම යම් යම් මට්ටම් වලින් ගේන් එකක් අරගෙන තියෙනවා. ඉතින් ඒක හොඳ තත්වයක්. ඕල් කොයින් සීසන් එකක් අපේක්ෂාවෙන් ඉන්න අයට හැමෝටම මම හිතන්නේ මේක හොඳ තත්වයක්. රයිට්. කොහොම වුණත් මේකත් එක්ක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න දේවල් ටිකක් තියෙනවා. අර ඕල් කොයින්ස් 15 ගැන කතා කරන්න කලින් තව පොඩි දේවල් ටිකක් ඩිස්කස් කරන්න තියෙනවා. මේ සතිය තීරණාත්මක සතියක් ක්‍රිප්ටෝ කරන්සිස් වලට ඔක්තෝබර් 29 සහ ඔක්තෝබර් 30. ඒ කියන්නේ හෙට සහ අනිද්දා දවස් දෙක ඇතුළත මේජර් ඉවෙන්ට්ස් දෙකක් සිද්ධ වෙන්න තියෙනවා. ඒ දෙක ගැන අපි පොඩ්ඩක් කතා කරලිමු. මේ සතියේ තියෙන ප්‍රධානම ඉවෙන්ට් එක තමයි හෙට දවසේ තියෙන FMC මීටින් එක. ඉතින් මේ මීටින් එකත් එක්ක ජෙරමි පාවෙල් අනිවාර්යයෙන්ම ෆෙඩ් ක්‍රෙඩිට් කාඩ් ඩිසිෂන් එක සම්බන්ධයෙන් වැදගත් නිවුස් එක රිලීස් කරනවා. ක්‍රෙඩිට් කාඩ් ඩිසිෂන් එක සම්බන්ධයෙන් මේ වෙනකොට තියෙන සිටුේෂන් එක තමයි 97ක ප්‍රොබබිලිටි එකක් තියෙනවා. හෙට දවසේදී අඩුම 25 BPS points වලින් ක්‍රෙඩිට් කාඩ් එකක් සිදු වෙන්න. ඉතින් මේ නිවුස් එක මෙහෙම වුණොත් අනිවාර්යයෙන්ම ඒක ක්‍රිප්ටෝ වලට ගොඩක් හිතකර වෙනවා. මොකද ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙනවා කියලා කියන්නේ මාකට් එකේ රිස්ක් ඇසට්ස් වලට අනිවාර්යයෙන්ම වැඩි බර තැබීමක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්ක ක්‍රිප්ටෝ කරන්සිස් වලත් ඕල් කොයින්ස් වලට මේක හිතකර තත්ත්වයක්. කොහොම වුණත් මේක දැනට තියෙන ප්‍රොබබිලිටි එකක් විතරයි. හෙට දවසේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ජෙරමි පාවෙල්ගේ අනවුන්ස්මන්ට් එකත් එක්ක රේට් කට් එකකට යනවද නැද්ද කියන එක. දැනට තියෙන වැඩි ලයික්ලිහුඩ් එකක් තියෙනවා හෙට දවසේදී රේට් කට් එකකට යන්න. රයිට්. මේක ප්‍රධානම දෙයක්. ඔයගොල්ලෝ මේක වොච් කරගෙන ඉන්න. ඒ වගේම මේ සතියේ තියෙන තවත් ප්‍රධානම ඉවෙන්ට් එකක් තමයි ඔක්තෝබර් 30 තියෙන US China trade deal එක. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ටැරිෆ්ස් නැත්නම් තීරු බදු වලට අදාළව කරන්න තියෙන වෙනස්කම් සහ මේ US China trade war එකට අදාළව යම් කිසි එකක දාවයන් ටිකකට එන්න මේගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් මේ US China trade deal එකත් අනිවාර්යයෙන්ම ගොඩක් හොඳයි. මොකද ටැරිෆ්ස් අඩු වෙනවා කියලා කියන්නේ ඒක ස්ටොක්ස් වලට හොඳයි. ස්ටොක්ස් වලට හොඳයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේක ක්‍රිප්ටෝ වලටත් හොඳයි. ඉතින් මේ ඉවෙන්ට්ස් දෙක සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න. මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම ක්‍රිප්ටෝ මාකට් එකේ ලොකු වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් මම බිලීව් කරන විදිහට මේ ඉවෙන්ට්ස් දෙක අනිවාර්යයෙන්ම ක්‍රිප්ටෝ මාකට් එකට බුලිෂ් ඉවෙන්ට් දෙකක් වෙයි. කොහොම වුණත් අපිට ෂෝට් ටර්ම් මාකට් මැනිපියුලේෂන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ට්‍රේඩ් ඩීල් එකෙන් පස්සේ ඊළඟ දවසේ ඊළඟ මොහොතේ මාකට් එක බෝත් සයිඩ් එකටම විවෘතයි. මොකද මාකට් මැනිපියුලේෂන් වෙන්න පුළුවන්. මේ වෙලාවේදී ඕවර් ලෙවරේජ් ට්‍රේඩ් කරනවා ගොඩක් අය පොසිෂන්ස් ඕපන් කරලා තිනවා. ඉතින් මේ වගේ නිවුස් එකක් අනිවාර්යයෙන්ම මාකට් මේකර්ස්ලට හොඳම අවස්ථාවක් මාකට් මැනිපියුලේෂන් කරන්න. ඉතින් ඒ හින්දා ෂෝට් ටර්ම් මොකක් වුණත් ඔයා ප්‍රිපෙයාර් වෙන්න ඕනේ. හැබැයි ලොන්ග් ටර්ම් මම බිලීව් කරනවා අනිවාර්යයෙන්ම මේ වෙන දේවල් ටික ක්‍රිප්ටෝ මාකට් එකට ගොඩක් හොඳයි කියලා. ඒ හින්දා අනිවාර්යයෙන්ම සේෆ් ට්‍රේඩ් කරන එක තමයි ගොඩක් වයිස් වෙන්නේ. නැත්නම් සේෆ් ට්‍රේඩ් කරන්න ඔයාගේ කැපිටල් එක ප්‍රොටෙක්ට් කරගන්න. ඒ වගේම කොයින් ග්ලාස් එකේ ලික්විඩේෂන් මැප් එක පැත්තට ගියොත් අපිට මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. 30 days වල ලික්විඩේෂන් මැප් එක Binance වල මෙන්න මේ වගේ තියෙන. ඉතින් ගොඩක් ඕවර් ලෙවරේජ් ෂෝට් පොසිෂන්ස් ඕපන් වෙලා තියෙනවා කියලා අපිට පේනවා. ඒ වගේම අනිත් මේජර් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් වල ලික්විඩේෂන් මැප් එක දිහා බැලුවොත් last 30 days අපිට බලා ගන්න පුළුවන් ෂෝට්ස් ගොඩක් ඕපන් වෙලා තියෙනවා. ඉතින් ෂෝට් ස්ක්වීස් එකක් වෙන්න පුළුවන් මාකට් එකේ. මොකද ගොඩක් අය ඕවර් ලෙවරේජ් පොසිෂන්ස් ඕපන් කරනවා මේ වෙලාවේදී තව මාකට් එක ඩ්‍රොප් වෙයි කියලා. ඉතින් මේ දේවලුත් එක්ක මේ සතියේ එන්න තියෙන දේවලුත් එක්ක නිවුස් එක්ක මාකට් එක අනිවාර්යයෙන්ම ලොන්ග් ටර්ම් බුලිෂ් වෙන්න පුළුවන් කියලා විශේෂයෙන්ම ඔයගොල්ලන්ට මතක් කරනවා. ඒ වගේම මම ඔයාලට කලිනුත් කතා කරලා තියෙනවා ග්ලෝබල් ලික්විඩිටි එක සහ බිට්කොයින් එක අතර තියෙන සම්බන්ධතාවය. ඒතකොට අපිට ග්ලෝබල් ලික්විඩිටි එකත් එක්ක බිට්කොයින් එකේ පාත් එක සම්බන්ධයෙන් දල අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක මම දැක්ක විශේෂම දෙයක් තමයි ග්ලෝබල් ලික්විඩිටි එකේ මෙන්න මේ වගේ ඩ්‍රොප් එකක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි බිට්කොයින් එක මෙන්න මේ වගේ කරෙක්ෂන් එකකට ගියේ. ඒතකොට මේ වෙනකොට ග්ලෝබල් ලික්විඩිටි එකේ කරෙක්ෂන් එක අවසන් වෙලා ග්ලෝබල් ලික්විඩිටි එක වැඩි වෙලා තියෙනවා. ඉතින් ග්ලෝබල් ලික්විඩිටි එක වැඩි වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක මේ වගේ ඇසට්ස් වලට ගොඩක් හොඳයි. මම මේක ගැන දීර්ඝ වශයෙන් තව වීඩියෝ එකක් කරන්න.
නම් දැනට දලා අදහසක් දෙන්නම්. මෙතනින් ඉස්සරහට අනිවාර්යයෙන්ම Bitcoin එක global liquidity එකේ path එක follow කරොත් තව ඉස්සරහට Bitcoin එක අනිවාර්යෙන් එමීට slowly ඊළඟට all time high එකක් create කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේකත් එක්ක මේකත් හොඳ තත්ත්වයක්, පොසිටිව් දෙයක්. total cryptocurrency market එකට global liquidity එක වැඩි වෙනවා කියලා කියන්නේ අවසාන වශයෙන් එක cryptocurrencies වලට ගොඩක් හොඳයි. ඉතින් මේ drop එකත් එක්ක තමයි අනිවාර්යයෙන්ම අපිට මෙන්න මේ වගේ Bitcoin එකේ correction එකක් බලා ගන්න පුළුවන් උනේ. හරි, මේ වීඩියෝ එකේ අන්තිමට අපි කතා කරමු all coins වලට අදාළව තියෙන update එක. ඉතින් මේක ගැන කතා කරන්න කලින් cryptocurrency ETF ගැන ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ETF කියලා කියන්නේ exchange traded funds කියන එක. ඉතින් මේක මම කලිනුත් කතා කරලා තිනවා. ETF කියලා කියන්නේ cryptocurrencies වගේ digital assets වලට traditional finance එන්න තියෙන හොඳ method එකක් කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ඇමරිකාව ඇතුලේ spot ETF approve වෙලා තියෙන්නේ Bitcoin එකට සහ Ethereum එකට පමණයි. ඉතින් මේ ETF හරහා ඩොලර් බිලියන ගානක ඉන්වෙස්ට්මන්ට් එකක් දැනටමත් Bitcoin එකට සහ Ethereum එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේක එක ETF වල names, මේ ETFs නිකුත් කරපු ආයතන මොනවද කියලා මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට මේක ගැන අධ්‍යයනය කරන්න coin market cap එකේ ETF tracker එක use කරන්න පුළුවන්. හරි, මෙතනින් ඉස්සරහට වැදගත්ම දේ තමයි මේ වෙනකොට මේ spot ETF approve කරගත්තේ කියන්නේ Bitcoin, Ethereum spot ETF approve කරගත්ත මේ ගොඩක් ආයතන තවත් all coins වලට spot ETF approve කරගන්න request ගොඩාක් දාලා තියෙනවා. දැනට මට මතක විදිහට all coins 30කට වඩා වැඩි ප්‍රමාණයකට spot ETF apply කරලා තියෙනවා. දැනට මේකක්වත් approve වෙලා නැහැ. ඔයාලා හොඳට මතක තියාගන්න මේ වෙනකොට ඇමරිකාව ඇතුලේ spot ETF trade වෙන්නේ Bitcoin එක සහ Ethereum එක විතරයි. ඉතින් මෙතනින් ඉස්සරහට මේව approve කරන්නේ SEC එකෙන්, Security and Exchange Commission එකෙන්. ඉතින් SEC එකෙන් ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්න, කියන්නේ spot ETF approve කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න all coins කිහිපයක් ගැන මේ වෙනකොට සාකච්ඡා වෙනවා. ඉතින් දැනට එකක්වත් approve වෙලා නැහැ. මේ අවුරුද්දේ 4 වෙනි ක්වාටර් එකේ නැත්නම් ඊළඟ මාස කිහිපය ඇතුළත මේ spot ETF approve වෙන්න නියමිතයි කියලා අපිට සමහර rumors දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. දැනට කොහොමත් USA government එක shutdown phase එකක තියෙන නිසා මේ සම්බන්ධයෙන් ගන්න decision එක ඉස්සරහට අනිවාර්යයෙන්ම අපිට ඊළඟ මාස කිහිපය ඇතුළත බලා ගන්න පුළුවන් වෙයි. right, එතකොට මොනවද මේ වැඩි likelihood එකක් තියෙන spot ETF approve වෙන්න තියෙන all coins මොනවද කියලා අපි දැන් කතා කරමු. ඉතින් මෙන්න මේ all coins 15ට අදාළව spot ETF approve වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. මේකෙත් least favorite, most favorite කියලා අපිට සමහර all coins නම් කරන්න පුළුවන්. දැනට මම මේ 15 සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට කතා කරන්නම්. right, එතකොට මේ 15 තමයි Solana, ADA, DOT, LTC, XRP, BCH, Bitcoin Cash කියන coin එක, HBAR නැත්නම් Hedera, Doji, AVAX, Near, Sui, TRX, Link, Injective, Ondo. ඉතින් මෙන්න මේ කියන all coins 15 තමයි දැනට වැඩි likelihood එකක් තියෙන්නේ, වැඩි chance එකක් තියෙන්නේ spot ETF approve වෙන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා Bitcoin එකට සහ Ethereum එකට spot ETF approve වුණේ 2024. ඉතින් ඒකත් එක්ක Bitcoin එක සහ Ethereum එක ගොඩක් පම්ප් වුණා. ඉතින් දැනට අපිට කතා කරන්න තියෙන දේ තමයි මේ spot ETF එක approve වුණොත් අනිවාර්යයෙන්ම මේ all coins ලොකු gain එකකට යයි කියලා. ඉතින් ඔයගොල්ලෝ all coin season එකට අදාළව all coins buy කරන්න ඉන්නව නම් මෙන්න මේ all coin සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන්න. මම කලින් වීඩියෝ එකේ කිව්ව ඔයගොල්ලොන්ට අලුතෙන් එන කිසිම background එකක් නැති coins වලට invest කරනවට වඩා අපිට යම් කිසි gain එකක් බලාපොරොත්තු වෙන. අපි සමහරවිට expect කරනවා 100x 50x ලොකු gain එකක්. එහෙම කරලා අපි සල්ලි නැති කර ගන්නවට වඩා මෙන්න මේ වගේ 5x 3x 6x වගේ gain එකක් expect කරලා මේ වගේ හොඳ all coins ටිකකට අපිට අපේ capital එක දාන්න පුළුවන්, invest කරන්න පුළුවන්. ඉතින් ඔයාලා all coins buy කරන්න ඉන්නව නම් මේ all coins 15 ගැන අවධානය යොමු කරන්න. right, ඉතින් ඕක තමයි අද දවස් විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ. මේ update එක ඔයගොල්ලන්ට වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම මේ සතියේ තියෙන event සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. අවධානය යොමු කරලා අනිවාර්යයෙන්ම ඔයා safe trade කරන්න. ඒ වගේම හැමෝටම wish කරනවා හොඳ gain එකක් ලබා ගන්න පුළුවන් වෙන්න කියලා. ජය වේවා හැමෝටම.